අයෝධ්‍යාවේ රාමකුමරුගේ උපතත් සමග මුළු රාජධානියම සතුටින් හා බලාපොරොත්තුවෙන් පිරී ගියේය. රාමකුමරුගේ වීර්යය හා ගුණවත්කම නිසා අති උත්කර්ෂවත් මංගල්‍යයකදී ඔහු සීතා දේවිය හා විවාහ විය. වසර ගණනාවක වනවාසය ආරම්භ කිරීම සඳහා රාමකුමාරයා සීතා දේවිය සහ ලක්ෂ්මන් කුමරු අයෝධ්‍යාවින් නික්ම ගියහ. රාමායනයේ මහා අරගලය ආරම්භ කරමින් රාවණා විසින් සීතා දේවියව ලංකාවට රැගෙන ගියේය. සීතා දේවිය සොයා ගැනීමට සහාය වන බවට පොරොන්දු වූ හනුමාන්ගේ නොමද පක්ෂපාතීත්වය රාමකුමරුට හිමි විය. ලංකාවට ළඟාවීම සඳහා වානර හමුදාව මුහුද හරහා දැවැන්ත ගල් පාලමක් ඉදි කළේය. ලංකාවට පැමිණි රාමගේ හමුදාව තීරණාත්මක මහා සංග්‍රාමයට සූදානම් විය. සිය ධෛර්ය, හික්මීම සහ ධර්මිෂ්ඨකම තුලින් රාමකුමරු රාවණාව පරාජය කළේය. දීර්ඝ කාලීන වෙන්වීමකට පසු මහත් සතුටකින් සහ සහනයකින් යුතුව සීතා දේවිය සහ රාමකුමරු නැවත එක් වූහ. සීතා දේවිය රාමකුමරු සහ ඔවුන්ගේ පිරිස නැවත අයෝධ්‍යාවට පැමිණි අතර එහිදී රාමකුමරු රජු ලෙස අභිෂේක ලැබීය.